ශ්‍රී ලංකා යුද හමුදාව සහ සේවාන්විත ඒකකයේ සම්බන්ධව බහුවිධ සායනයක් අපේ සියලුම ආබාධිත එහෙම නැත්නම් රණක්ෂේත්‍රයටපත් සෙබළුන් වෙනුවෙන් අපි 1000කට ආසන්න ප්‍රමාණයකට අද දින කඳවුරක් පැවැත්වෙනවා. ඉතින් මෙහි විශේෂත්වය තමයි අපේ මේ 30 අවුරුදු යුද්ධය ගත්තාම වැඩිම බට පිරිසක් සම්බන්ධ වුණේ ප්‍රදේශය තමයි වයඹ. වයඹ විශේෂයෙන් කුරුණෑගල ප්‍රදේශය. ඉතින් අපි ගාවට ගෙන්න ගන්න නැතුව අපි ජාතික මෙහෙවරක් හැටියට හදලා අපි හිතුවා ඔවුන් ගාවට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍ය සියල්ල ඉටු කරන්න. බහුවිධ සායනයේදී අපි මූලික සායනයේ සිට සියලු අත්‍යවශ්‍ය උපාංග දීම දක්වා සෑම කාරණයක්ම අපි ඉතාම සාර්ථකව කෙරීගෙන යනවා මේ වෙන විට.